ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් කියන්න හදන්නේ K-pop idol කෙනෙක් වෙන්න බලාපොරොත්තු ඉන්න ඔයාට සුබම සුබ ආරංචියක්. ඉතින් අපි හැමෝම දන්නවනේ JYP Entertainment එක ගැන. ITZY, TWICE, Wonder Girl මෙන්න මේ වගේ ගොඩක් ජනප්‍රිය K-pop girl groups හඳුන්වලා දුන්න entertainment එකක්නේ JYP Entertainment කියන්නේ. JYP Entertainment සමාගම online auditions call කරලා තියෙනවා අලුත්ම K-pop idols ලව තෝරගන්න. ඉතින් ඔයාටත් පුළුවන් K-pop idol කෙනෙක් වෙන්න හීන දකිනවා නම් මෙන්න මේකට ඇප්ලයි කරන්න. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද JYP Entertainment එකේ online audition එකට ඇප්ලයි කරන්න කියලා. මුලින්ම ඔයා ෆෝන් එකේ Google එකට ගිහිල්ලා JYP online auditions කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මෙතන උඩින්ම එන කාඩ් එක ඔයා ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ යන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. එතනදී ඔයාට පෙන්නනවා online auditions යටින් apply කියලා කොටුවක් එක්ක කොටසක් තියෙනවා. අන්න ඒක ඔයා ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ එන්නේ ඔයාට procedures දෙකක් පෙන්නනවා apply කරන්න. ඔයා කොරියන් කෙනෙක් නම් ඒ procedure එකකින් apply කරන්න ඕන. ඔයා වෙන රටක කෙනෙක් නම් යට procedure එකකින් apply කරන්න ඕන. ඉතින් ඔයා කොරියානු නොවන කෙනෙක් නිසා අපි යට procedure එකකින් apply කරන්න ඕන. non korean කියන එකකින් apply කරන්න ඕන. ඒක ක්ලික් කරාට පස්සේ මෙතනදී ඔයාගෙන් අහන්නේ ඔයාගේ පෞද්ගලික තොරතුරු. නම, ඊමේල් ඇඩ්‍රස් එක, ඔයාට මෙතනදී පාස්වර්ඩ් එකක් දෙන්නත් වෙනවා. හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න මතක තියාගන්න. nationality එක, birthday එක, gender එක, height එක, weight එක, country code එක, telephone number එක, social media ID තිල්දනවා. කැමති නම් දෙන්න පුළුවන්. එතනදී ඔයාට Instagram, Snapchat වගේ app එක ඔයාගේ username එක දෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔයාට වැදගත්ම දේවල් ටික අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔයාගේ profile photos ඔයාට මෙතනදී අප්ලෝඩ් කරන්න පුළුවන්. profile photos 3ක් වෙනකන්. ඉතින් ඔයාගේ පැහැදිලිව මූණ පේන filters අඩු හොඳ clear photo එකක් අප්ලෝඩ් කරන්න මෙතනදී මතක තියාගන්න. filters තියෙන වගේ ඔයාව අඳුර ගන්න බැරි වෙන වගේ photos අප්ලෝඩ් කරන්න එපා. ඒ වගේම මේ ෆොටෝ එක මෙගාබයිට් 2කට වඩා සයිස් එකෙන් අඩු වෙන්නත් ඕනේ. ඊළඟට අපිට පුළුවන් මෙතනදී ඔඩියෝ ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න. මෙතනදී අපිට ඔඩියෝ ෆයිල් එක අප්ලෝඩ් කරද්දී ඔයා කියපු රැප් එකක් එහෙම නැත්නම් සින්දුවක් වුණත් මෙතනදී අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකත් මෙගාබයිට් 50ට වඩා අඩු වෙන්න ඕනේ කියලා මෙයාලා මෙතන කියලා තියෙනවා. ඉතින් ඔයා අප්ලෝඩ් කරද්දී ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට අපිට පුළුවන් වීඩියෝ ෆයිල් එකක් ඇටච් කරන්න. ඉතින් ඔයා මෙතනදි කරපු dance cover එකක් හොඳටම ප්‍රමාණවත් පැහැදිලිව ගත්ත වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. විනාඩි 10ට වඩා මේකේ ඩියුරේෂන් එක අඩු වෙන්න ඕන. සයිස් එක මෙගාබයිට් 50ට වඩා අඩු වෙන්න ඕන. ඉතින් අන්න ඒ දේවල් එක්ක ඔයාලට පුළුවන් වීඩියෝ එකකුත් මෙතෙන්ට ඇටච් කරන්න. ඉතින් මෙයාලා මෙතනදී කියලා තියෙනවා ඔඩියෝ වීඩියෝ ෆයිල්ස් අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කිරීම කරන්න ඕන කියලා. ඒ දෙකම අප්ලෝඩ් කරන්න ඕනේ නැහැ. ඔයා අඩුම තරමේ එකක්වත් අප්ලෝඩ් කරන්න මතක තියාගන්න. ඊට පස්සේ self introduction එකක් අපි දෙන්න ඕන. ඉතින් ඔයාට ඔයා ගැන හිතන දේ, ඔයා දක්ෂ දේ මෙතනදී ලියන්න. ඉතින් මම ඔයාලට දාලා අදහසක් ගන්න මම පල්ලෙහා ටයිප් කරනවා මගේ තොරතුරු වගේක්. ඉතින් ඔයාට පුළුවන් ඒ විදිහට ඔයා ගැන ඔයාගේ විස්තර මෙතන ටයිප් කරන්න. ඊළඟට තියෙනවා terms and conditions agreement එක සම්බන්ධයෙන්. ඉතින් ඔයා මේ දේවල් හොඳට කියවන්න ඕන. ඉතින් මම මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා ඔයාට පුළුවන් මේ දේවල් තේරුම් ගන්න අමාරුයි නම් translate app එකෙන් translate කරලා තේරුම් ගන්න. එහෙමත් නැත්නම් මේක ඉංග්‍රීසි වලින් කියවලා හොඳට තේරුම් ගන්න ඔයාට පුළුවන්. මේ හැම එකක් යටින්ම හොඳට කියවලා I agree කියන ටික් එක දාලා තියන්න ඕන. ඊට පස්සේ අන්තිමේදී තියෙනවා මේක ගැන විස්තරයක්. ඉතින් මේකත් හොඳට කියවන්න ඕන. මෙතන තියෙනවා if the applicant is under the age of 14 when collecting the personal information of an applicant under the 14 the consent of the guardian. ඉතින් මෙතනදී කියන්නේ මේ ඔය අවුරුදු 14ට අඩු කෙනෙක් නම් බාරකාරයාගේ විස්තරات දාන්න ඕන කියලා. එයාලා බාරකාරයාගේ විස්තරات ගන්නවා කියලා. ඉතින් මාත් මෙතනදී රෙකමන්ඩ් කරනවා ඔයා අවුරුදු 14ට වැඩි නම් විතරක් මෙතනදී අප්ලෝඩ් කරන්න මේ ඔයාගේ
පෞද්ගලික තොරතුරු එහෙමත් නැත්නම් මේ තව ඉස්සරහට ඔඩිෂන්ස් එනවනේ. ඒ වගේ දෙයකට ඇප්ලයි කරන්න. එතන I agree to the terms and condition කියන එකට ටික් එක දාලා මෙතන නිල් පාටට තියෙන ඇප්ලයි බටන් එක ක්ලික් කරන්න. ඉතින් මම මෙතන ඒක ක්ලික් කරන්න යන්නේ නැහැ. මම ඇප්ලයි කරන්නේ නැති නිසා. ඉතින් ඔයා ඇප්ලයි කරන නිසා අනිවාර්යෙන්ම මෙතන ඇප්ලයි කියන බටන් එක ක්ලික් කරන්න ඕන. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි JYP Entertainment එකේ ඔන්ලයින් ඔඩිෂන් එකට ඇප්ලයි කරේ. ඉතින් ඔයාට මෙතනදී ප්‍රශ්නයක් ආවා නම් ඒක මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාගේ හීන වෙනුවෙන් ඔයා මහන්සි වෙන්න. ඉතින් මේ ඔයා ඇප්ලයි කරලා ඔයා සිලෙක්ට් වුණොත් ඔයාගේ ඊමේල් එකට හෝ ෆෝන් නම්බර් එකට SMS එකක් විදිහට ඔයාව දැනුවත් කරයි. ඉතින් ඒ ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න. ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන්න. ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.